හායි යාළුවනේ අද මම ඔයගොල්ලන්ට ගෙනා තියෙන ක්ලාස් D ඇම්ප්ලිෆයර් එකක්. මම මේ ගෙන්නුවේ AliExpress එකෙන් රුපියල් 550ක් වැනි මුදලක් වුණා. මේකේ ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අපි මේකේ තව වැඩි විස්තර කතා කරන්න වීඩියෝ එකට එනවා යමු. හරි යාළුවනේ මේක TPA 3116 ක්ලාස් D ඇම්ප්ලිෆයර් එකක්. ඩුවල් channel ස්ටුඩියෝ ඇම්ප්ලිෆයර් එකක්. එක පැත්තකින් වොට් 120ත් අනිත් පැත්තෙන් වොට් 120ත් වොට් මුළු වොට් ප්‍රමාණය 240ක් මේකෙන් ලබා ගන්න පුළුවන්. තව මේකට වොට් 1224ක DC වෝල්ටේජ් එක ලබා දෙන්න ඕනේ. මෙතන තියෙන්නේ සවුන්ඩ් ඉන්පුට් කරන්න රයිට් පැත්ත ලෙෆ්ට් පැත්තත් මේ පීසෙට් දෙකේ තියෙන රයිට් වල වොලියුම් වෙන රයිට් වල වොලියුම් එකත් ලෙෆ්ට් පැත්තේ තියෙන වොලියුම් බෆල් වල වොලියුම් එක වෙන වෙනම මේ පීසෙට් දෙකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේකේ මැද්දේ තමයි IC එක තියෙන්නේ. ඔයගොල්ලන්ට මේ හීට් සින්ක් එක ගැලුවොත් ඒක බලා ගන්න පුළුවන්. අපි එනම් බලමු මේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. අපි පළවෙනියෙන් මේකට වෝල්ටේජ් එක ලබා දෙන්න ඕනේ. මම ඔයගොල්ලන්ට මුලින්මත් කිව්වා මේකට වොට් 12ත් වොට් 24ක් මේ ලයින් එකට ලබා දෙන්න ඕනේ කියලා. මම ඒකට භාවිතා කරනවා මේ පවර් ඇඩැප්ටර් එක. මේක Dell ලැප්ටොප් එක ලැප්ටොප් චාර්ජර් එක. ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ එකක් යූස් කරන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක වොට් 19.5ත් 3.3 ඇම්පියර් ප්‍රමාණයෙන් මේකෙන් ලබා ගන්න පුළුවන්. මම කිව්වා මේක වොට් 1224ක් අතර වැඩ කරනවා කියලා. ඔයගොල්ලන්ට පුළුවන් වොට් 12ක් වුණා පාවිච්චි කරන PC පවර් සප්ලයි එකක් වගේ යොදාන්න. මොකද ඒක ඇම්පියර් ප්‍රමාණය ඉතා අධික බැවින් මේකේ කොහොමත් ඇම්පියර් 3කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගන්න වගේ බලා ගන්න. මොකද ඒතකොට තමයි මේකේ සවුන්ඩ් ක්වොලිටි එහෙම ටිකක් හොඳ තත්ත්වයක ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් වොට් 1224 අතර තියෙන ඕනෑම වෝල්ටේජ් එකක් භාවිතා කරන්න පුළුවන් නම් වොට් 24 තියෙන හොඳ ඇම්පියර් ප්‍රමාණයක් ලබා දෙන හොඳ සවුන්ඩ් එකක් මේකෙන් ලබා ගන්න පුළුවන්. मैं हमने द यूज़ करना वोट 19.5 एम्पियर 3.3 लैपटॉप चार्जर पेन लैपटॉप चार्जर पुला में चार्जर यूज़ कराना हरियापी बलमु इनगट मेक कनेक्ट कल्ला सौंड कॉमन तत्विक बलमु ఇక్కడ අපිට මේකට සවුන්ඩ් එකක් ඉන්පුට් කරන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවත් ඇති USB කිට් තියෙන ඕනනම් එකකින් මේකට සවුන්ඩ් ඉන්පුට් කරන්න පුළුවන්. මම ලබන වීඩියෝ එකේදී ඊළඟ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙනවා මේ කොහොමද USB කිට් එක මේ වගේ කරයි කරලා සවුන්ඩ් ලබා ගන්න කියලා. දැන්ට මම යූස් කරන්නේ USB කිට් එක ලයින් එකම තමයි. අපි බලමු මේකට ස්පීකර් කනෙක්ට් කරලා කොහොමද ස්පීකර් තත්ත්වය කියලා. හරි මගේ ළඟ තියෙනවා DC power supply එකන වයර් දෙක. මේක ධන මේ රතු පාට වයර් එක ධන සුදු පාට වයර් එක ඍණ. තව අපිට ඔඩියෝ ඉන්පුට් කරගන්න ජැක් එක තියෙනවා. මම ඒක USB කිට් එකට හයි කරලා දැන් තියෙන්නේ. ඊළඟට අපිට ස්පීකර් වයර් දෙකක් තියෙනවා. මම දැන්ට ගන්නේ එක ලයින් එක පැත්තයි. මට දෙකක් ස්පීකර් දෙකක් නැති හින්දා මම පෙන්නන්න ඕගොල්ලන්ට එක ලයින් එකට සම්බන්ධ කරලා කොහොමද සවුන්ඩ් තත්ත්වය කියලා. අපි එන මේ ටික මේකට කනෙක්ට් කරගමු. මේක තියෙන්නේ ස්ක්‍රූප්පුනි ඇන වලින් තමයි මේක මේව කරලා තියෙන්නේ. අපි ඒ ටික බුරුල් කරගෙන වයර් එකතු දාලා ආයෙත් අද කරගමු. මේකේ ගහලා තියෙන ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. VCC කියලා ගහලා තියෙන මේක පැත්තක්. ඒ කියන්නේ ධන පැත්ත තමයි VCC කියන්නේ. මේක ආයේ පේනවා ග්‍රවුන්ඩ් කියලා මේ පැත්තේ ගහලා තියෙනවා. ඔයගොල්ලෝ බෝඩ් එක නැත්තම් බලා ගන්න පුළුවන් වෙයි. ග්‍රවුන්ඩ් කියලා මේ පැත්තේ ගහලා දෙන එක පැත්ත මේ පැත්තේ ඍණ පැත්ත තමයි අපි ලබා දෙන්න ඕනේ. මේ පැත්ත ධන මේ පැත්ත ඍණ මේ VCC කියන පැත්ත ධන මතක ඇත දෙන්න. දෙපැත්ත මාරු කරන්න එපා. VCC පැත්ත ධන දෙන්න ඕනේ. ග්‍රවුන්ඩ් පැත්ත ඍණ දෙන්න ඕනේ. මම මේක රතු පාට තමයි මම කිව්වේ ධන කියලා. මම ඒක මේ VCC පැත්ත ලබා දෙනවා. අනේ තද කරගන්නවා. මේ සුදු පාටේ තමයි ඍණ. ඒක මම ඍණ ග්‍රවුන්ඩ් පැත්ත දාලා තද කරගන්නවා. හරි. එතකොට ඔයගොල්ලෝ පේන ඇති නිල් පාට බල්බ් එකක් මෙතන පත්තු වෙනවා. ඒක තමයි මේක වැඩ කරනවාද කියලා තහවුරු කරගන්න පුළුවන්. මොකද මෙතන තියෙනවා පොඩි නිල් පාට LED එකක්. ඒක තමයි දැන් මේ පත්තු වෙලා තියෙන. ඔයගොල්ලෝ පේනවා ඇති. ඊට පස්සේ අපි ස්පීකර් වයර් සම්බන්ධ කරගමු. ඒකෙන් මේ වගේ අනගුරු කරගන්නවා.
මේකේ ධන ඍණ පැත්තක් තියෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති මෙතන out r කියලා ගාලා මේ පැත්ත ධන මේ පැත්ත ඍණ කියලා මේක පිටිපස්සේ ගහලා තියෙනවා. ඒ කියන්නේ මේ පැත්ත තමයි ධන මේ පැත්ත ඍණ ධන පැත්ත මේ ඍණ පැත්ත. ධන පැත්ත තමයි ස්පීකර් රතු පැත්ත දෙන්න ඕනේ. ඒක මේ විදිහට හයි කරගන්නවා. ඒක තනිය තද කරගන්නවා. ඊට පස්සේ කළු පැත්ත මේ වගේ ලබා දෙන්න. ඔයගොල්ලන්ට මොන සද්දයක්වත් දැන් ඇහෙන්නේ නැතුව ඇති. මොකද මේකේ මේ ක්ලාස් D වල හොඳ තත්ත්වය කියන්නේ මේකේ කිසිම හම් එකක් එන්නේ අපි භාවිතා කරනක. ඔයගොල්ලන්ට පේන ඇති කිසිම શબ્දයක් ඔයගොල්ලන්ට අහන්නේ නැතුව ඇති. හම්මයක්වත් කිසිම දෙයක් එන්නේ නැහැ. නොයිස් එකක්වත්. අපි එනම් සවුන්ඩ් එකත් කනෙක්ට් කරගමු. හරි. අපි දැන් බලමු කොහොමද ස්පීකර් වලින් මේකේ සවුන්ඩ් ක්වොලිටි, බේස් ක්වොලිටි අපි දැන් එනම් බලමු. brothers on the rise now. Endless celebrations all in my house. Levitating now, I'm super duper fly now. හරි ඔයගොල්ලන්ට මේක ගැන යම්කිසි අවබෝධයක් දැන් ඇති. මේකේ මේක ගැනයි සවුන්ඩ් ක්වොලිටි බේස් ක්වොලිටි ගැනීම මම මේක වාසි විදියට දැක්කේ මේ කොච්චර සවුන්ඩ් රෙඩි කරලා අපි සින්දු ඇහුවත් මේ හීට් සින්ක් එක එච්චර රත් උන්නේ නැහැ. යම් තරමක් දුර තමයි රත් උනේ. මම හිතන්නේ ෆෑන් එකක් වගේ යූස් කරන්න ඕන වෙයි කියලා. තව වාසි විදියට ඉතින් මම දකින්නේ මේක රිපෙයාර් කිරීමක් නම් සිදු කිරීමට අපහසු බවක් තමයි පේන්නේ. අනිත් අතින් නම් මේක වාසිදායකයි. පොඩි කාමරයකට වගේ නම් ක්ලාස් කරගන්න එහෙම වාසිදායකයි. ඒක ලේසි ක්ලාස් කරගන්න එහෙම ලේසි සාමාන්‍ය වෙලාවක් තමයි යන්නේ. මිල අතින් බැලුවමත් වාසිදායකයි. ඔයගොල්ලන්ට මේක ගැන මොනවාරි ගැටලු ප්‍රශ්න මොනවද තියෙනවා පරිලයි කමෙන්ට් කරන්න. මම අනිවාර්යයෙන් ඒවට රිප්ලයි කරනවා. තව අපේ channel එක subscribe කරන්න. මතක ඇතුව bell icon එක click කරන්න. මම වීඩියෝ දාපුවම notification එක දොරගොල්ල ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ස්තුතියි.